සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කාලයකට පස්සේ අපේ Cinemax Prime YouTube channel එකට. ගොඩ දෙනෙක් සෑහෙන දවසක් තිස්සේ අපෙන් ඉල්ලුවා බලන්න පුළුවන් හොඳ සුපිරිම TV series එකක් ඉක්මනින්ම Cinemax Prime channel එක හරහා අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න ඔයාලගේ ඒ ඉල්ලීමට අනුව අවසාන මොහොත වෙනකම්ම කුතුහලයේ පිරුණ අති සුපිරිම ගණේ දාමඝාතක. ඒ කියන්නේ අපේ Cinemaxers-ලා කැමතිම විදිහේ serial killer TV series එකක් තමයි ඔන්න අද ඉඳන් Cinemax Prime channel එකේ අපි ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ. ඉතින් මේ TV series එකේ කතාවට පාදක වෙලා තියෙන්නේ සම්මාන ගණනාවක් දිනපු අති සුපිරිම ගණේ අපරාධ නවකතාවක්. කොහොමත් ලෝකයේ ගොඩක් හොඳ සුපිරිම සිනමා නිර්මාණ බිහිවිලා තියෙන නවකතාවකින්. ඒකෙන් ඔයාලට තේරෙනවා ඇති අපි අරගෙන ඇවිල්ලා තියෙන මේ serial killer TV series එකේ කතාව මොනතරම් සුපිරිද කියලා. මම වැඩි අගය නොකර කියන්නම් කතාව පටන් ගන්නෙ කොහොමද කියලා. ඔන්න එක ගමක් තියෙනවා. මේ ගමේ හැම අවුරුද්දෙම අප්‍රේල් මාසයේ සැනකෙලියක් එහෙම නැත්නම් කානිවල් එකක් පැවැත්වෙනවා. මේ අවුරුද්දේ මේ කානිවල් එක පැවැත්වෙන්නේ අප්‍රේල් 16 වෙනිදා. මේ දවස්වල සාමාන්‍ය මේ ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්ම ගොඩක් විනෝද වෙනවා. නමුත් මේ වතාවේදී කවුරුත් නොහිතපු සෑහෙන දරුණු දෙයක් වෙනවා. ඒක තමයි මේ කානිවල් එක පැවැත්වෙන දවසේ රෑ හිටි හැටියෙම අභිරහස් විදියට කාල්ටන් කියලා තරුණ පිරිමි ළමෙක් අතුරුදහන් වෙනවා. කාල්ටන් ගියේ කොහෙද? එයාට මොකක් හරි කරදරයක් වුණාද? මේ කිසිම දෙයක් ගැන කාටවත් හිතා ගන්න බැහැ. අන්න එක නිසා කාල්ටන්ගේ තාත්තා පුතා අතුරුදහන් කියලා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දානවා. පොලිසිය ඊට පස්සේ අතුරුදහන් වුණ කාල්ටන්ව හොයන්න විමර්ශන කටයුතු ආරම්භ කරනවා. ඒත් විමර්ශන කටයුතු කරගෙන යන අතරතුරේදී පොලිසිය හොයාගන්නේ ඇඟ කිලිපොලා යන විදිහේ සෑහෙන දරුණු දෙයක්. ඒක තමයි පහුගිය හැම අවුරුද්දකම මේ විදියටම ඒ කියන්නේ කාල්ටන් අතුරුදහන් වුණ විදියටම අභිරහස් ආකාරයට අවුරුද්දට එක බැගින් පිරිමි අය අතුරුදහන් වෙලා තියෙනවා. ඒ පිරිමි අය ගැන එතනින් පස්සේ කිසිම හෝඩුවාවක් කිසිම කෙනෙක්ට හම්බ වෙලා නැහැ. ඉතින් මේ විදියට පිරිමි අය අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙන්නේ හරියටම මීට අවුරුදු 17කට කලින්. ඒ කියන්නේ ඒ හැම අවුරුද්දකම පිරිමි අය එක බැගින් මේ වෙද්දී පිරිමි අය 17 දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. නමුත් ඔන්න කාල්ටන් කියන තරුණ පිරිමි ළමයා අතුරුදහන් වුණ මේ වතාවේදී තමයි හරියටම පොලිසියට මේ රටාව තේරෙන්නේ. මම ඔයාලට පුංචි ඉඟියක් දෙන්න. පහුගිය අවුරුදුවල අතුරුදහන් වුණ කිසිම පිරිමි කෙනෙක් මේ වෙද්දී ජීවිතුන් අතර නැහැ. ඒ හැම කෙනෙක්ම මේ වෙද්දී අභිරහස් විදිහට ඝාතනය කරලා නමුත් මල සිරුරක්වත් හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ මේක තනිකරම ඝාතන දාමයක්. මේ ඝාතන දාමයේ පිටිපස්ස හැංගුණ දරුණු දාමඝාතකයෙක් ඉන්නවා. ඉතින් මේ දාමඝාතකයා කවුද? මේ දාමඝාතකයා අවුරුද්දට එක බැගින් හරියටම අප්‍රේල් මාසයේ 16 වෙනිදා පිරිමි කෙනෙක්ව මරලා දාන්නේ ඇයි? මේ වතාවේදී අතුරුදහන් වුණ කාල්ටන්ටත් වෙන්නේ නැත්තේ ඒකද? මෙතන හැංගිලා තියෙන අභිරහස වගේම මේ දාමඝාතකයාව අල්ලගන්න පොලිසියට පුළුවන් වෙයිද? ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි මේ සුපිරිම දාමඝාතක කතා මාලාව පටන් ගන්නෙ. මේ කතාවේ ඉන්න ඇත්තම දාමඝාතකයා මුලින්දන්ම අපිට පේන්න ඉන්නවා. නමුත් මේ කතාවේ තියෙන විශේෂත්වය තමයි මේ කතාවේ හැම චරිතයක් ගැනම අපිට සැකයක් ඇති වෙනවා. මෙන්න මේ කෙනා තමයි ඇත්තම දාමඝාතකයා වෙන්න ඕනේ කියලා එක එක වෙලාවට අපිට එක එක චරිත ගැන සැක හිතෙනවා. නමුත් අවසානයේදී අපේ හැම නිගමනයක්ම වරදිනවා. ඉතින් වෙනස්ම විදිහේ කතාවක් එක්ක අවසාන මොහොත වෙනකම්ම බලන හැම කෙනෙක්ගේම හදගැස්ම පවා වැඩි කරන තරමටම කුතුහලයේ පිරුණ 2021 ආපු මේ සුපිරිම TV series එකේ නම තමයි Stay Close. මේ TV series එකට තියෙන්නේ episodes 8යි. episodes 8න් සම්පූර්ණයෙන් කතාව ඉවරයි. නමුත් ඔන්න මේ කතාව අපි කොටස් 8කට කඩන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොටස් 3කින් ඉක්මනින්ම මේ කතාව සම්පූර්ණ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔන්න අද අපි අරගෙන එන්න මේ කතා මාලාවේ part 1 ඉවරුණාට පස්සේ ඔයාලගේ වටිනා feedback එක අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඊටු කොටස් දෙකත් බලන්න කැමතිද? ඒ වගේම කතාව කොහොමද? කතාවේ ආරම්භය කොහොමද? අන්න ඒක ගැන අනිවාර්යෙන් පහලින් feedback එකක් comment එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ Cinemax Prime YouTube channel එක හරහා අපි series එකක් අරගෙන එන්නේ කාලයකට පස්සේ. ඒක නිසා ඔන්න අනිවාර්යෙන් මේ part 1 බලන හැම කෙනෙක්ම like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි ඔයා මේ වෙනකන් අපේ videos බලලා තියෙන්නේ Inside Cinemax හරහා විතරයි නම්. ඔයා මේ Cinemax Prime channel එකට අලුත් කෙනෙක් නම් ඔන්න පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. මොකද Inside Cinemax හරහා film බලන අතරතුරේදී කොටස් විදියට ඔයාලට මේ අපේ Cinemax Prime channel එක හරහා සුපිරිම TV series බලන්නත් පුළුවන්. හරිනේ. එහෙනම් වැඩි කතා බහ නැතුව යමු අපි Stay Close කියන මේ සුපිරිම serial killer TV series එකේ කතාව පටන් ගන්න කොහොමද කියලා බලන්න. ඔන්න මේ කතාව පටන් ගන්නේ 2021 අප්‍රේල් 16 වෙනිදා රැ වෙන සිද්ධියකින්. මේ ප්‍රදේශයේ හැම අවුරුද්දෙම අප්‍රේල් මාසයේ මැද දවසක මෙන්න මේ වගේ කානිවල් එකක්. ඒ කියන්නේ ලොකු සැනකෙලියක් පවත්වනවා. ප්‍රදේශයේ හැම කෙනෙක්ම මේ දවසේ රැයට ගොඩක් විනෝද වෙනවා. තරුණ අය නම් මේ කානිවල් එක දවසේ රැයට එකතු වෙන්නේ මෙන්න මේ වයිපර්ස් කියන සමාජ ශාලාවට. මේ වෙදිත් ගොඩක් තරුණ අය මේ සමාජ ශාලාවට ඇවිල්ලා මේ තරුණ අය අතර ඉන්නවා කාල්ටන් කියලා තරුණ පිරිමි කෙනෙක්. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ කාල්ටන්ගේ ළඟ තියෙන බීම දෙකක් කවුද හොරා
ඉස්සරහසේ මාරු කරනවා. ඒත් ඒක කරන්නේ කවුද කියලා මෙතනදී අපිට හරියටම පෙන්වන්නේ නැහැ. ඉතින් මේක කාල්ටන් දකින්නේ නැහැ. කාල්ටන් මෙතනින් එක බීම් එකක් ගන්නවා. ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපිට පෙන්වන්නේ කාල්ටන්ට හොඳටම මත් වෙලා කාල්ටන් එනවා මේ සමාජ ශාලාවෙන් එළියට. මේ සමාජ ශාලාවේ පිටිපස්සේ තියෙන්නේ ලොකු පාළු වනාන්තරයක්. ඔන්න මේ වෙදි මත් වෙලා ඉන්න කාල්ටන් එන්නේ මෙන්න මේ වනාන්තරයේ පැත්තට. කාල්ටන් ඉන්නේ සෑහෙන බය වෙලා ඒ වගේම කලබලෙන් වගේ. ඒත් එකට හේතුව තවමත් අපිට හිතා ගන්න බෑ. කොහොම නමුත් මේ කානිවල් එක දවසේ රෑ පාළු වනාන්තරයේ පැත්තට ආපු කාල්ටන් අභිරහස් විදියට මෙතනින් පස්සේ අතුරුදහන් වෙනවා. ඉතින් මේ කාල්ටන් කියන්නේ කවුද? කාල්ටන් අතුරුදහන් වෙන්නේ කොහොමද? මෙතනින් පස්සේ කාල්ටන්ට වෙන්නේ මොකක්ද? කවුරු හරි කෙනෙක් කාල්ටන්ට කරදරයක් කරලාද? ඔන්න ඔය ප්‍රශ්න වලට අපිට ඉස්සරහට උත්තර හම්බ වෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ දවස් කිහිපයකට පස්සේ වෙන සිද්ධිය. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මෙන්න මේ මේගන් කියන ගැහැණු කෙනා. මේගන්ගේ පෙම්වතාගේ නම ඩේව්. තවමත් මේ දෙන්නා කසාද බැඳලා නැහැ. අවුරුදු 17ක් තිස්සේ මේ දෙන්නා ජීවත් වෙලා තියෙන්නේ අඹසැමියන් විදියට. අන්න ඒක නිසා මේ දෙන්නට දුවලා දෙන්නෙක් සහ පුතෙක් ඉන්නවා. ඒ අයගේ නම් තමයි කේලි, ලෝරා සහ ජෝඩන්. අවුරුදු 17ක් තිස්සේ තවමත් කසාද බැඳලා නැති වුණාට මේ පුංචි පවුල ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා. කොහොම නමුත් මේ වෙදින මේගන් සහ ඩේව් කසාද බඳින්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. මේගන් යහළුවන් එක්ක යනවා සාදයකට. මේ සාදයේ ඉවර වෙදි සෑහෙන රෑ වෙනවා. මේගන් එනවා ගෙදර. නමුත් මේ වෙලාවේදී මේගන් දකින්නවා ගෙදර දොර එළියෙන් කවුරු හරි කෙනෙක් වයින් බෝතලයක් තියලා කියලා. මේ වයින් බෝතලයත් එක්කම ලියුමකුත් තියෙනවා මේගන් දකින්නවා. සමහර විට මේක මේගන්ගේ යහළුවෙක් තියලා ගියා වෙන්න පුළුවන්. එහෙම හිතලා මේගන් මේ ලියුම අරගෙන පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඔන්න මේ ලියුමේ ඇතුලේ ලියලා තියෙන්නේ එක වචනයක් විතරයි. ඒ වචනය තමයි කැසි. ඉතින් මේ කැසි කියන වචනේ දැක්කට පස්සේ මේගන් සෑහෙන්න බය වෙනවා. මේගන් මොනතරම් බය වෙනවද කියලා කියනවා නම් තත්පර කිහිපයක් යනකම් මේගන්ට හුස්ම ගන්න එකත් අමතක වෙනවා. නමුත් මේ කැසි කියන නම දැකපු ගමන්ම මේගන් මේ තරම් බය වුණේ ඇයි? අන්න ඒකත් තවම අපිට හිතා ගන්න බෑ. කොහොම නමුත් මේගන් ඊට පස්සේ පරීක්ෂා කරලා බලන්නේ මේ ලියුම් කවරේ ඇතුලේ තව මොන හරි තියෙනවද කියලා. ඉතින් මේ ලියුම් කවරේ ඇතුලෙන් මේගන්ට හම්බ වෙන්නේ වෙඩින් කාඩ් එකක්. ඒ කියන්නේ මේක තියලා ගියේ කවුරුනත් එයා අනිවාර්යෙන් දන්නවා මේගන් සහ ඩේව් විවාහ වෙන්න යන්නේ කියලා. ඉතින් මේගන්ගේ ගෙදර එළියේ CCTV කැමරාවක් තියෙනවා. අන්න ඒක නිසා මේගන් ඉක්මනටම ඇතුළට ගිහිල්ලා CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලනවා. මේ වෙලාවේදී මේගන් දකින්නවා දැනට ටික වෙලාවකට කලින් හුඩ් එකක් දාගත්ත. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඔළුව වහගත්ත කෙනෙක් තමයි මේ විදියට දොර ළඟින් වයින් බෝතලයක් සහ මේ ලියුම් කවරේ තියලා ගිහින් තියෙන්නේ කියලා. මේ CCTV කැමරාවට එයාගේ මුහුණ වෙලා නැහැ. ඒ කියන්නේ ආපු කෙනා කවුරුනත් මෙතන CCTV කැමරාවක් තියෙන බව දැනමයි මුහුණ හංගලා මේ වැඩේ කරලා ගිහින් තියෙන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී නිදන කාමරේ ඉඳන් එළියට ඩේව් එදි දකින්නවා සාදය ඉවර වෙලා මේගන් ගෙදර ඇවිල්ලා කියලා. ඒත් මේගන් මේ කිසිම දෙයක් ගැන ඩේව්ට කියන්න යන්නේ නැහැ. මේගන් මේක හංගනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවෙනිදා පොලිස් ස්ථානයේ වෙන සිද්ධිය. මේ කතාවේ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නවා. ඒ තමයි ඩිටෙක්ටිව් මයික්. ඩිටෙක්ටිව් මයික්ගේ පාර්ට්නර්ගේ නම තමයි එලීනා. ඔයාලට මතක ඇතිනේ කතාව පටන් ගද්දිම අපිට පෙන්වුවේ අර කාල්ටන් කියන තරුණ පිරිමි ළමයා අතුරුදහන් වුණා. කාල්ටන්ගේ පවුලේ අය මේ වෙද්දී පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා කාල්ටන් අතුරුදහන් කියලා. ඉතින් මේ කාල්ටන් කියන තරුණ පිරිමි ළමයාට වයස අවුරුදු 20යි. කාල්ටන් එදා කානිවල් එක පැත්තට ගිහින් තියෙන්නේ එයාගේ වාහනයෙන්. ඉතින් ඔන්න කාල්ටන් විතරක් නෙවෙයි කාල්ටන්ගේ වාහනයත් මේ වෙද්දී අතුරුදහන්. කොහොම නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වාර වෙන්නේ මයික්ටයි එලිනාටයි. අන්න ඒක නිසා මයික් සහ එලිනා එනවා කාල්ටන්ගේ ගෙදරට කාල්ටන්ගේ අම්මවයි තාත්තවයි හම්බ වෙන්න. ඉතින් කාල්ටන්ගේ තාත්තගේ නම තමයි ඩේමියන්. මේ ඉන්නේ කාල්ටන්ගේ අම්මා නෙවෙයි කුඩම්මා. එයාගේ නම තමයි මර්සි. කොහොම නමුත් මයික් සහ එලිනා ඇවිල්ලා කාල්ටන්ගේ තාත්තගෙන් ඒ කියන්නේ ඩේමියන්ගෙන් ප්‍රශ්න කරනවා කාල්ටන් ගැන. ඉතින් කාල්ටන් කවදාවත් එයාගේ ෆෝන් එක නැතිව කොහෙවත් යන්නේ නැහැ. නමුත් මේ සිද්ධියෙන් පස්සේ කාල්ටන්ගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. අන්න ඒක නිසා ඩේමියන් මේ වෙදි සෑහෙන බය වෙලා ඉන්නේ. කොහොම නමුත් මයික් ඊට පස්සේ ඩේමියන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඔය කියන දවසේදී ඒ කියන්නේ කාල්ටන් අතුරුදහන් වුණ දවසේදී ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? කාල්ටන් ගෙදරින් ගියේ තරහෙන්ද කියලා. නමුත් එදා එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. සාමාන්‍ය විදියටම කාල්ටන් ගිහින් තියෙන කානිවල් එක පැත්තට. නමුත් එදා කානිවල් එකට ගියපු කාල්ටන් ආපහු ගෙදර ඇවිල්ලා නැහැ. මේ සිද්ධිය වෙලා තියෙන 16 වෙනිදා. නමුත් කාල්ටන් අතුරුදහන් කියලා ඩේමියන් ඇවිල්ලා පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙන 17 වෙනිදා. අන්න ඒක නිසා මයික් හිතාගෙන ඉඳලා තියෙන්නේ එහෙනම් කාල්ටන් අතුරුදහන් වෙන්නේ නැත්තේ අප්‍රේල් 16 වෙනිදා කියලා. නමුත් ඩේමියන් මේ විස්තර කියද්දී මයික්ට තේරෙනවා එහෙනම් කාල්ටන් අතුරුදහන් වෙලා තියෙන්නේ අප්‍රේල් 16 වෙනිදා කියලා. අන්න ඒකත් එක්කම මයික්ගේ හිතේ සැකයක් ඇති වෙනවා. මයික් මේ වෙලාවේදී ඩේමියන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඒක නෙවෙයි ඩේමියන් ඔයා ස්ටෝට් කියලා කෙනෙක්ව දන්නවද කියලා. තමන්ගේ පුතාගේ අතුරුදහන් වීම ගැන විමර්ශන කටයුතු කරන්න ආපු මේ ඩිටෙක්ටිව් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි කියලා මුලින්ම ඩේමියන්ට හිතා ගන්න බෑ. ඇත්තටම එහෙම ස්ටෝට් කියලා කෙනෙක් ගැන ඩේමියන් අහලත් නැහැ. කොහොම නමුත් මයික් ඊට පස්සේ ඩේමියන්ගෙන් අතුරුදහන් වුණ එයාගේ පුතාගේ ඒ කියන්නේ කාල්ටන්ගේ ෆොටෝ එකක් ඉල්ල ගන්නවා. ඉතින් මේ ෆොටෝ එකෙත් කාල්ටන් මාලයක් දාගෙන ඉන්නවා. මේ මාලය අවුරුදු ගානක ඉඳන් කාල්ටන් දාගෙන ඉන්නවා. කිසිම අවස්ථාවකදී එයා ඒ මාලය නැතිව ඉන්නවා ඩේමියන් දැකලා නැහැ. ඩේමියන් ඒකත් මයික්ට
කියනවා. කොහොම නමුත් මේ විස්තර අහගෙන මයික් සහ එලිනා එළියට එනවා. එලිනා ඊට පස්සේ මයික්ගෙන් අහනවා ඒක නෙවෙයි මයික් කවුද ස්ටුවර්ට් කියන්නේ? එහෙම කෙනෙක් ගැන ඩේමියන් දන්නවද කියලා එයාගෙන් ප්‍රශ්න කළේ එයයි කියලා. ඉතින් මයික් ඒ වගේ ප්‍රශ්නයක් අහන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි හරියටම මීට අවුරුදු 17කට කලින් අප්‍රේල් 16 වෙනිදා ඔන්න ස්ටුවර්ට් කියන කෙනත් අතුරුදහන් වෙලා තියෙනවා ඔය සමාජ ශාලාව ළඟින්ම. එතනින් පස්සේ ස්ටුවර්ට් ගැන කිසිම දෙයක් පොලිසියට හොයාගන්න බැරි වෙලා ඉතින් ස්ටුවර්ට් අතුරුදහන් වෙලා තියෙන්නේ අප්‍රේල් 16 වෙනිදා. ඒ විදියටම කාල්ටනුත් අතුරුදහන් වෙලා තියෙන්නේ අප්‍රේල් 16 වෙනිදා. ඒ විතරක් නෙවෙයි මේ අතුරුදහන් වීම දෙකම වෙලා තියෙන්නේ එකම ප්‍රදේශයකදී. අන්න ඒක නිසා මේ අතුරුදහන් වීම දෙක අතර සමහර විට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන් කියලා මයික්ගේ හිතේ සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා තමයි මයික් අර විදියට ඩේමියන්ගෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ ස්ටුවර්ට්ව දන්නවද කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කතාවේ ඉන්න තවත් ප්‍රධාන චරිතයක්. ඒ තමයි රේ. රේ කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. රේගේ හොඳම යාළුවාගේ නම තමයි ෆෙස්ටර්. මේ වෙලාවෙදිත් රේ ඉන්නේ වැඩක. ඒ වැඩේ ඉවර වෙලා ආපහු තමන්ගේ නවතැන්පලට යන්න හදාදී කවුදෝ කෙනෙක් පිටිපස්සෙන් නැවිලා රේට පහර දීලා රේගේ කැමරාව හොරකම් කරනවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ මේගන් ඇතුළු පවුලේ අය. අද මේගන්ගේ දෙවෙනි දුවගේ ඒ කියන්නේ ලෝරාගේ ටෙනිස් තරඟය තියෙනවා. අන්න ඒක නිසා මේ අය ඒ ටෙනිස් තරඟයට යන්න හදන්නේ. නමුත් මේ අතරතුරේදී ඩේව්ගේ අම්මගෙන් කෝල් එකක් එනවා මේගන්ට. ඩේව්ගේ අම්මට මානසික ආබාධයක් තියෙනවා. සමහර දේවල් එයා හිතින් මවාගෙන ඉන්නවා. ඒ වගේම එයාට ගොඩක් දේවල් අමතක වෙනවා. ඔන්න මේ වෙලාවෙදි ඩේව්ගේ අම්මා මේගන්ට කෝල් එකක් දාලා කියන්නේ මගේ සිරප්පු දෙක නැති වෙලා. ඒක කවුරු හරි අරගෙන කියලා. මේගන් ඊට පස්සේ ඩේව්ගේ අම්මගේ හිත හදනවා. ඊට පස්සේ මේ හැමෝම පිටත් වෙලා යනවා ලෝරාගේ ටෙනිස් තරඟයට. නමුත් මේ වෙලාවෙදි මේගන් දකින්නවා එහා පැත්තේ වාඩි වෙලා ඉන්න කාන්තාවක්ව. අනිත් හැම කෙනෙක්ම අවධානයෙන් මේ ටෙනිස් තරඟේ දිහා බලාගෙන හිටියට ඒ කාන්තාව නම් බලාගෙන ඉන්නේ Taman දිහා කියලා මේගන්ට තේරෙනවා. එයාව දැක්කට පස්සේ මේගන් සෑහෙන බය වෙනවා. අන්න ඒක නිසා Taman බය වෙලා ඉන්නවා කියලා ඩේව් දකින්න කලින් මේගන් ඉක්මනට මෙනවා වොෂ්රූම් එකට. අපිට තවමත් හිතා ගන්න බැහැ ඒ කාන්තාව කවුද. එයාව දැක්කට පස්සේ මේගන් මේ තරම් බය වුණේ ඇයි කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ රේව. කවුදෝ කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා පහර දීලා රේගේ කැමරාව හොරකම් කළානේ. අන්න ඒක නිසා ෆෙස්ටර් රේට අලුතෙන් කැමරාවක් ගන්නකම් පාවිච්චි කරන්න කියලා කැමරාවක් දෙනවා. මොකද කැමරාවක් නැතිව රේට එයාගේ වැඩ කරගන්න බැහැ කියලා ෆෙස්ටර් හොඳින්ම දන්නවා. කොහොම නමුත් රේගේ කලින් කැමරාව කෙනෙක් ඇවිල්ලා හොරකම් කළාට ඒ කැමරාවේ තිබුණ ෆොටෝස් ටික මේ වෙද්දි රේගේ ළඟ තියෙනවා. රේ ඒවා නිකමට වගේ ෆෙස්ටර් එක බලනවා. ඔන්න මේ අතර තියෙන එක ෆොටෝ එකක් දැක්කට පස්සේ ෆෙස්ටර් රේට කියන්නේ ඔහොම ටිකක් නවත්තන්න කියලා. ඒකට හේතුව තමයි මේ ෆොටෝ එකේ සැකසහිත දෙයක් ෆෙස්ටර් දැකලා තියෙනවා. එදා අර කාල්ටන් කියන තරුණ පිරිමි ළමයා අතුරුදහන් වුණේ කානිවල් එක අතරතුරේදී. අන්නේ කානිවල් එකේ රේ ෆොටෝස් ගොඩාක් අරගෙන තියෙනවා. එදා රෑ සමාජ ශාලාවේ වගේම අර පාළු වනාන්තරේ පැත්තටත් ගිහින් රේ නිකමට වගේ ෆොටෝස් ටිකක් අරගෙන තියෙනවා. ඔන්න ඒ අතර එක ෆොටෝ එකක කාල්ටන් ඉන්නවා කියලා මේ දෙන්නම දකිනවා. මේක මුලින්ම දකින්නේ ෆෙස්ටර්. අහම්බෙන් වගේ රේ ගත්ත ෆොටෝ එකකට අහුන මේ තරුණ පිරිමි ළමයා මේ වෙද්දි අතුරුදහන් කියලා නිවුස් හරහා රේ වගේම ෆෙස්ටර් දැකලා තියෙනවා. ඒ කියන්නේ එදා රෑ කාල්ටන් අතුරුදහන් වෙන්න කලින් තමයි රේ නොදැනුවත්වම මේ ෆොටෝ එක අරගෙන තියෙන්නේ. අනිත් පැත්තෙන් අපිට හිතන්න පුළුවන් එහෙනම් එදා රෑ කාල්ටන් අතුරුදහන් වෙද්දි ඒ කැලේ රේත් ඉඳලා තියෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මේගන්ව. මේගන් අර ටෙනිස් තරඟයේ අතරතුරේදී දැකපු කාන්තාව හම්බ වෙන්න එනවා. එයාගේ නම තමයි ලොරෙන්. ඇත්තටම මේගන් ලොරෙන්ව දන්නවා. නමුත් පහුගිය අවුරුදු ගාන පුරාවටම මේගන් ඉඳලා තියෙන හැංගිලා වගේ. කොහොම නමුත් මේගන් ඇවිල්ලා මුලින්ම ලොරෙන්ගෙන් අහන්නේ ඔයා මාව හොයාගත්තේ කොහොමද කියලා. ලොරෙන් මේ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්නේ නැහැ. එදා රෑ මේගන්ට හම්බ වුණානේ වයින් බෝතලයක් සහ ලියුමක්. අන්න ඒකත් ගෙදර ඉස්සරහින් තියලා තියෙන්නේ වෙන කාරුවත් නෙවෙයි. මෙන්න මේ ලොරෙන්මයි. ලොරෙන් මේගන්ට කතා කරන්නේ කැසී කියලා. මේගන්ගේ කාලයකට කලින් ඇත්තම නම තමයි කැසි. නමුත් මේ වෙද්දි මේගන් තමන්ගේ නම සහ අනිත් හැම දෙයක්ම වෙනස් කරගෙන අනන්‍යතාවය වෙනස් කරගෙන. ඒකට හේතුව තමයි මේගන්ට එහෙම නැත්තම් මේ කැසීට තියෙන්නේ බොහොම අඳුරු අතීත කතාවක්. ඒ කතාවත් එක්ක හැංගුණ ලොකු අභිරහසක් තියෙනවා. ඒ කිසිම දෙයක් තමන්ගේ පවුලේ අය දැනගන්නවට මේගන් කැමති නැහැ. ඒක නිසා තමයි මේගන් කලින් තමන්ගේ කැසී කියන නම අයින් කරලා වෙන අනන්‍යතාවයක් හදාගෙන මේ වෙද්දි හැංගිලා වගේ පාඩුවේ ජීවත් වෙන්නේ. මේගන් කැසී විදිහට ජීවත් වුණ කාලේදී එයාගේ ජීවිතයේ අඳුරුම කොටසේදී කැසීට මෙන්න මේ ලොරෙන් කියන ගැහැණු කෙනා ගොඩක් උදව් කරලා තියෙනවා. නමුත් කැසී ඒ හැම දෙයකින්ම පැනලා යද්දී අඩුම තරමේ ලොරෙන්ට කියලාවත් නැහැ. ලොරෙන් විතරක් නෙවෙයි ඒ කාලෙදී කැසීගේ ළඟින්ම තවත් කෙනෙක් ඉඳලා තියෙනවා. නමුත් කැසී පැනලා යද්දී ඒ කෙනාටවත් කියලා නැහැ. ලොරෙන්ගේ සහ ඒ කෙනාගේත් හිත බිඳලා තමයි කියන්නේවත් නැතිව හොර රහසේ කැසී පැනලා ගිහින් තියෙන්නේ. ලොරෙන් මේ දේවල් මේගන්ට කියනවා. නමුත් මේගන් කැමති නැහැ අඩුම තරමේ කැසී කියන තමන්ගේ පරණ නම අහන්නවත්. අන්න එක නිසා මේගන් ලොරෙන්ට කියන්නේ මට කැසී කියලා කතා කරන්න එපා. කැසී තවදුරටත් නැහැ කියලා. කොහොම නමුත් මේගන් එයාගේ පරණ ජීවිතයෙන් පැනලා ඇවිල්ලා මේ විදියට අලුත් ජීවිතයක් පටන් අරගෙන අවුරුදු 17යි. ඔන්න අවුරුදු 17කට පස්සේ තමයි මේගන් ලොරෙන්ව දකින්නේ. අන්න එක නිසා මේගන් ලොරෙන්ගෙන් අහන්නේ මෙච්චර කාලයකට පස්සේ ඔයා මාව හොයාගෙන ආවේ ඇයි කියලා.
කියලා ලොරෙන් ඊට පස්සේ හේතුව කියනවා. ලොරෙන් මේගන්ට කියන්නේ ස්ටුවර්ට් ආපහු ඇවිල්ලා එයා ඔයා ගැන හොයනවා. ඒක නිසා පරිස්සමෙන් ඉන්න කියලා අනුතුරු ඇඟවීමක් කරන්නයි මං ඔයාව හොයාගෙන ආවේ කියලා. ඉතින් මේ ස්ටුවර්ට් කියන නම අහනවත් එක්කම මේගන් සෑහෙන්න බය වෙනවා. මේගන්ගේ පරණ අඳුරු අතීත කතාවත් එක්ක හැංගුණ අභිරහසට මෙන්න මේ ස්ටුවර්ට් කියන කෙනා කෙලින්ම සම්බන්ධයි. ඒක නිසා තමයි ඒ නම අහපු ගමන්ම මේගන් සෑහෙන්න බය වෙන්නේ. නමුත් ලොරෙන් මේ කියන කතාව මේගන් පිළිගන්නේ නැහැ. මේගන් ලොරෙන්ට කියන්නේ ඒක වෙන්න විදියක් නැහැ ස්ටුවර්ට් මැරුණානේ කියලා. මම දන්නවා කතාව බලාගෙන ඉන්න හැම කෙනෙක්ටම මේ වෙද්දී ප්‍රශ්න ගොඩක් තියෙනවා. එක පැත්තකින් අර කාල්ටන් කියන තරුණ පිරිමි ළමයා අතුරුදහන් වෙලා. එයාගේ අතුරුදහන් වීමට අවුරුදු 17කට කලින් හරියටම අප්‍රේල් 16 වෙනිදා මෙන්න මේ ස්ටුවර්ට් කියන කෙනාත් අතුරුදහන් වෙලා තියෙනවා. එයාට උනේ මොකක්ද කියලා අනිත් කිසිම කෙනෙක් දන්නේ නැති වුණාට මේගන් එහෙම නැත්තම් කැසී නම් හොඳින්ම දන්නවා ස්ටුවර්ට් මේ වෙද්දී ජීවිතුන් අතර නැහැ. එයා මැරුණා කියලා. ඉතින් ඇත්තටම මේ ස්ටුවර්ට් කියන්නේ කවුද? ස්ටුවර්ට් සහ මේගන් අතර තියෙන සම්බන්ධය මොකක්ද? අන්නේ ප්‍රශ්න හිතේ තියාගෙන අපි බලමු කතාව ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. මම දන්නවා කතාව බලන හැම කෙනෙක්ටම මේ වෙද්දී ප්‍රශ්න ගොඩක් තියෙනවා. කොහොමත් සුපිරිම කතාවක් පටන් ගන්නනේ මෙන්න මේ වගේ ප්‍රශ්නත් එක්කනේ. ඉතින් මේ කතාවේ එක පැත්තකින් අර කාල්ටන් කියන තරුණ පිරිමි ළමයා අතුරුදහන් වෙලා. එයාගේ අතුරුදහන් වීමට හරියටම අවුරුදු 17කට කලින් අප්‍රේල් 16 වෙනිදා මෙන්න මේ ස්ටුවර්ට් කියන කෙනත් අතුරුදහන් වෙලා තියෙනවා. ස්ටුවර්ට් එතනින් පස්සේ උනේ මොකක්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් මේගන් නම් මේ වෙලාවේදී ලොරෙන්ට කියන්නේ ස්ටුවර්ට් ජීවිතුන් අතර ඉන්න විදියක් නැහැ. එයා මැරුණා කියලා. ඉතින් ඒක මේගන් දන්නේ කොහොමද? මේගන් සහ ස්ටුවර්ට් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඇත්තටම මේ ස්ටුවර්ට් කියන්නේ කවුද? අන්න එහෙම ප්‍රශ්නයක්ම හිතේ තියාගෙන අපි බලමු කතාව ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මයික් සහ එලීනා. මේ දෙන්න උත්සාහ කරන්නේ කොහොම හරි අතුරුදහන් වුණ කාල්ටන් ගැන මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න. එදා රෑ කානිවල් එක අතරතුරේදී කාල්ටන් ගිහින් තියෙන්නේ වයිපර්ස් කියන සමාජ ශාලාවටනේ. අන්න ඒක නිසා මයික් සහ එලිනත් එනවා ඒ සමාජ ශාලාවට. මේ සමාජ ශාලාවේ ඉන්න ප්‍රධාන ආරක්ෂකයාගේ නම තමයි රූඩි. මයික් රූඩිගෙන් ප්‍රශ්න කරන්නේ එදා ඒ කියන්නේ 16 වෙනිදා රෑ CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ CCTV කැමරා දර්ශන නැහැ කියලා රූඩි කෙලින්ම මයික්ටයි එලිනටයි කියනවා. ඒකට හේතුව තමයි මේ සමාජ ශාලාවේ නීතියක් තියෙනවා. කලින් දවසේ රෑ ප්‍රශ්නයක් උනේ නැත්තම් පහවෙනිදාට ඒ CCTV කැමරා දර්ශන ඔක්කොම අයින් කරලා දානවා. ඒ කියන්නේ දවස් කිහිපයකට කලින් CCTV කැමරා දර්ශන නම් මේ වෙද්දී මේ අය ළඟ නැහැ කියලා ටිකක් සැරෙන් වගේ රූඩි මයික්ටයි එලිනටයි කියනවා. දැන් දවස් කිහිපයක ඉඳන් මේගන් ඉන්න ටිකක් කලබලෙන් වගේ එයා මොකක් හරි දෙයක් ගැන කල්පනා කරනවා වගේ කියලා ඩේව්ට තේරෙනවා. ඒත් ඒ දේ මොකක්ද කියලා හරියටම ඩේව් දන්නේ නැහැ. මේගනුත් ඇත්තටම මේ වෙද්දී බයෙන් ඉන්නේ ඩේව්ට මොකක් හරි සැකයක් ඇවිල්ලාද තමන්ගේ අඳුරු අතීත කතාව ඩේව් දැනගනීද කියලා. ඒ තරම්ම මේගන් බයයි තමන්ගේ අඳුරු අතීත කතාව ඩේව් දැනගන්නවට. කොහොම නමුත් අර ලොරෙන් කියන ගැහණු කෙනා ඇවිල්ලා මේගන්ට කිව්වේ ස්ටුවර්ට් ආපහු ඇවිල්ලා එයා ඔයා ගැන හොයනවා කියලා. අන්න ඒක නිසා මේගන් ස්ටුවර්ට් ගැන වර්තමානයේ තියෙන විස්තර මොනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ස්ටුවර්ට් මේ වෙද්දී අතුරුදහන් වෙලා අවුරුදු 17ක් වුණාට ලොරෙන් කියපු දෙයත් එක්ක මේ වෙද්දී මේගන් බය වෙලා ඉන්නේ. අන්න ඒක නිසා තමයි මේගන් මේ විස්තර ඒ කියන්නේ ස්ටුවර්ට් ගැන විස්තර පරීක්ෂා කරලා බලන්නේ. මෙන්න මෙතනදී මේගන් දකින්නවා ස්ටුවර්ට්ගේ ගෙදර විකුණන්න දාලා තියෙනවා කියලා. එතනට ගියොත් නම් ස්ටුවර්ට් ගැන මොකක් හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මේගන්ට තේරෙනවා. ඉතින් මේගන් මේ විස්තර හොයන අතරතුරේදී යාළුවෙක්ගේ ගෙදර ගිහින් හොඳටම රෑ වෙලා කේලි දැන් තමයි ගෙදර එන්නේ. මේගන් ඊට පස්සේ කේලිට කියන්නේ ඔයා දැන් රෑට ඇවිදිනවා වැඩි කියලා. කේලිත් ඊට පස්සේ අම්මට ඒ කියන්නේ මේගන්ට කියන්නේ මම විතරක් නෙවෙයි ඔයත් මේ දවස්වල එහෙම යනවනේ කියලා. මේගන් මේකේ තරම් ගණන් ගන්නේ නැහැ වොෂ් එකක් දාලා නිදා ගන්න කියලා කේලිට කියලා මේගනුත් යනවා නිදන කාමරේ පැත්තට. නමුත් අම්මා ගියාට පස්සේ කේලිගේ මුහුණේ තියෙන්නේ ලොකු සැකයක් වගේ කියලා අපිට මෙතනදී පෙන්නනවා. හරියට කේලි මේ වෙද්දී මොකක් හරි දෙයක් දන්නවා වගේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිදා වෙන සිද්ධිය. රේ මේ වෙද්දී ආපහු අර සමාජ ශාලාවේ පිටිපස්සේ තියෙන කැලේ පැත්තට ඇවිල්ලා. මේ කැලේ මැද්දේ තියෙනවා පරණ ගොඩනැගිල්ලක කොටසක්. ඒ කියන්නේ නටබුන් වගේ ඔයාලට මතක ඇති එදා කාල්ටන් අතුරුදහන් වුනේත් මෙන්න මේ කොටසේ. කොහොම නමුත් රේ නිකමට වගේ ඇවිල්ලා මෙතන දේවල් වල ෆොටෝස් ගනිද්දි දකින්නවා මේ නටබුන් ළඟ එහා පැත්තේ තියෙනවා ගලක්. මෙන්න මේ ගලේ ලේ වගේ තැවිරලා තියෙනවා රේ දකින්නවා. මේක දැක්කට පස්සේ රේගේ හිතේ ලොකු සැකයක් ඇති වෙනවා. කොහොම නමුත් රේ මේකෙත් ෆොටෝ එකක් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මේගන්ව. මේගන් එනවා මේ වෙදී විකුණන්න දාලා තියෙන ස්ටුවර්ට්ගේ ගෙදර බලන්න හරියට ගෙදර ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ තමයි මේගන් රඟපාන්නේ. ඉතින් මේ වෙදී මේ ගෙදර ඉන්නේ ස්ටුවර්ට්ගේ බිරිඳ එයාගේ නම තමයි සාරා. මේගන්ගේ හිතේ ඇත්තටම මේ ගෙදර ගන්න අදහසක් නැහැ. ස්ටුවර්ට් ආපහු ඇවිල්ලාද ලොරෙන් කියපු කතාව ඇත්තද කියලා බලන්න තමයි මේගන් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී සාරා එක්ක කතා බහ කරන අතරතුරේදී මේගන් බලද්දි දකින්නවා මෙතන පිරිමි කෙනෙක්ගේ වගේ සපත්තු දෙකක් තියෙනවා කියලා. ඒ වගේම දෙන්නෙක් තේ බීපු කෝප්ප දෙකක් මෙතන තියෙනවා මේගන් දකින්නවා. මේගන්ට මේක ගැන කෙලිම සාරාගෙන් අහන්න බෑ. අන්න ඒක නිසා මේගන් සාරාගේ පවුලේ අයගේ ඡායාරූප බලන අතරතුරේදී නිකමට වගේ සාරාගෙන් අහනවා ඔයාගේ හස්බන්ඩ් ගෙදර නැද්ද කියලා. සාරා ඊට පස්සේ කියනවා අවුරුදු ගානකට කලින් මගේ හස්බන්ඩ් අතුරුදහන් වුණා. එතනින්
එතනින් පස්සේ එයා ගැන කිසිම දෙයක් කාටවත්ම හොයාගන්න බැරි වුණා. මමයි පුතා ජීවත් වුණේ බොහොම අමාරුවෙන්. නමුත් මේ වෙලෙදි නම් පුතා කැම්පස්. කොහොම නමුත් තවමත් හස්බන්ඩ් ආපහු එයි කියලා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඒ මතකයන් එක්ක තවමත් මේ ගෙදර ජීවත් වෙන්න අමාරුයි. පුතාත් කැම්පස් නිසා තමයි මේ ගෙදර විකුණන්න දැම්මේ කියලා. සාරා මේ කියන කතාව සමහර විට බොරු වෙන්නත් පුළුවන්. ස්ටුවර්ට් හැංගිලා සමහර විට ජීවත් වෙනව වෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා මේගන් සාරව කතාවට අල්ලගන්න අදහසින් එයාට කියන්නේ අවුරුදු 17ක් තිස්සේ ඒ විදිහට හස්බන්ඩ් ආපහු එන එක නම් ඔයාට සෑහෙන්න අමාරු වෙන්නේ නැති නේද කියලා. මෙන්න මේ වෙලාවේදී නම් සාරට මේගන් ගැන සැකයක් ඇති වෙනවා. මොකද තමන්ගේ හස්බන්ඩ් අතුරුදහන් වෙලා මේ වෙදී අවුරුදු 17ක් ගියා කියලා සාරා මේගන්ට කිව්වේ නැහැ. එහෙනම් ඒක මේගන් දැනගත්තේ කොහොමද? ඒ කියන්නේ මේගන් ස්ටුවර්ට්ව දන්නවා වෙන්න පුළුවන්. අන්න ඒක නිසා සාරා මේගන්ගෙන් අහනවා ඔයා ඇත්තටම මගේ හස්බන්ඩ්ව දන්නවද? ඔයා කවුද කියලා. මේගන්ට තේරෙනවා වැඩේ වැරදුනා කියලා. අන්න ඒක නිසා මේගන් මුකුත්ම කියන්න යන්නේ නැහැ. මේගන් පිටත් වෙලා යන්න යනවා. මේගන් ඊට පස්සේ එන්නේ අර සමාජ ශාලාවේ පිටිපස්සේ තියෙන කැලයට. ඇත්තටම මේගන්ගේ අඳුරු අතීත කතාවට මෙන්න මේ කැලය කෙලින්ම සම්බන්ධයි. ඒත් ඒ කොහොමද කියලා දැන්ම අපිට පෙන්වන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ මයික්ව. මයික්ගේ හිතේ මේ වෙදි සැකයක් තියෙනවා. අවුරුදු 17කට කලින් වුණ ස්ටුවර්ට්ගේ අතුරුදහන් වීමත් එක්ක මේ කාල්ටන්ගේ අතුරුදහන් වීමේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. අන්න ඒක නිසා මයික් එන්නේ ස්ටුවර්ට්ගේ බිරිඳව. ඒ කියන්නේ සාරව හම්බ වෙන්න. මයික් සාරාගෙන් ප්‍රශ්න කරන්නේ කාල්ටන් කියලා කෙනෙක් ගැන දන්නවද කියලා. නමුත් එහෙම කෙනෙක් ගැන සාරා අහලා නැහැ. කොහොම නමුත් මයික් ගෙදරට මාපු නිසා සාරා අර සිද්ධිය ගැනත් මයික්ට කියනවා. ඒ කියන්නේ අපේ ගෙදර විකුණන්න දාලා තියෙන නිසා ගෙදර බලන්න වගේ කවුදෝ ගැහණු කෙනෙක් ආවා. නමුත් එයා ඇත්තටම ආවේ ගෙදර බලන්න නෙවෙයි. එයා ස්ටුවර්ට් ගැන මොකක් හරි දෙයක් දන්නවා කියලා. එයා කතා කරපු දේවල් වලින් මට තේරුණා කියලා සාරා මයික්ට කියනවා. සාරා මේ වෙලාවේදී මේගන් ගැන තමයි විස්තර මයික්ට කියන්නේ. ඒත් මයික්ටත් හිතා ගන්න බැහැ ස්ටුවර්ට් ගැන විස්තරයක් දන්න ඒ කාන්තාව කවුද කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මේගන්ව. මේගන් එනවා හැරි කියලා ලෝය කෙනෙක්ව හොයාගෙන. ඒත් ඒ ලෝය නම් මේ වෙද්දි මෙතන නැහැ. මේගන් හැම කෙනෙක්ගෙන්ම හංගන එයාගේ අඳුරු අතීත කතාව මෙන්න මේ ලෝය දන්නවා. ඒ හැරි කියන ලෝය මේගන්ට ගොඩක් උදව් කරලා තියෙනවා. අන්න ඒක නිසා තමයි මේගන් හැරිව හොයාගෙන එන්නේ. කොහොම නමුත් හැරි මේ වෙද්දි ඉන්නේ කොහෙද කියලා ඒ ලිපිනය මේගන් මෙතනින් හොයා ගන්නවා. මේගන් ඊට පස්සේ එනවා ඒ ලිපිනයට. නමුත් මෙතනින් මේගන්ට හැරි වෙනුවට මුලින්ම හම්බ වෙන්නේ වෙනත් පිරිමි දෙන්නෙක්ව. ඒ දෙන්න බලන විදිය නම් මේගන්ට අල්ලන්නේ නැහැ. කොහොම නමුත් ඒ දෙන්න මේගන්ට කියනවා හැරි ඇතුළේ ඉන්නවා කියලා. මේගන් ඊට පස්සේ ඇතුළට යනවා හැරිව මුණ ගැහෙන්න. නමුත් මේ වෙද්දි හැරි ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි. එයා හොඳටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඇත්තටම මේ හැරි කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුණ කෙනෙක්. ඒක මේගන් හොඳින්ම දන්නවා. කොහොම හරි මේගන් හැරි ඉන්න තැන හොයාගත්තානේ. අන්න ඒක නිසා ආපහු හැරිව මුණ ගැහෙන්න පුළුවන් කියලා හිතලා මේගන් මෙතන යන්න හදන්නේ. නමුත් අර අනිත් පිරිමි දෙන්න ඇවිල්ලා මේගන්ට පහර දීලා මේගන්ව මංකොල්ල ගන්න උත්සාහ කරනවා. ඒත් මේගන් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේගන් මේ දෙන්නටම පහර දීලා මෙතනින් පැනලා යන්න සමත් වෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. මේගන් එයාගේ කාමරේ තනියම ඉන්නේ. මේගන් මේ වෙලාවේදී කබඩ් එක ඇතුලෙන් ගන්නවා සෑහෙන කාලයක් තිස්සේ හංගලා තිබුණ සුදු පාට බොරු කොණ්ඩයක්. මේගන්ගේ ඇත්තම නම කැසීනේ. අවුරුදු 17කට කලින් මේගන් ජීවත් වුණේ කැසී විදියට. අන්න ඒ කාලෙදි මේගන් එහෙම නැත්තම් කැසී දාගෙන හිටපු බොරු කොණ්ඩය තමයි මේගන් අතට ගන්නෙ. ඔන්න ඒත් එක්කම අපිට පෙන්වන්නේ රේව. අවුරුදු 17කට කලින් කැසී මේ සුදු පාට බොරු කොණ්ඩය දාගෙන ඉද්දිගත්ත ෆොටෝ එකක් මේ වෙද්දි රේගේ ළඟ තියෙනවා. ඒ කියන්නේ රේ කැසීව දන්නවා. නමුත් මේ වෙද්දි කැසී එහෙම නැත්තම් මේගන් ඉන්නේ කොහෙද කියලා රේ දන්නේ නැහැ. රේ කොහොම හරි උත්සාහ කරන්නේ කැසීව හොයාගන්න. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ ලොරේන්ව. අර වයිපර්ස් කියන ක්ලබ් එක ඇත්තටම මේ ලොරේන්ගේ. එදා ඒ කියන්නේ අප්‍රේල් 16 වෙනිදා CCTV කැමරා දර්ශන මේ වෙද්දි ලොරේන් ළඟ තියෙනවා. ලොරේන් ඒ දර්ශන පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී ලොරේන් දකිනවා මේගන් අර සුදු පාට බොරු කොණ්ඩේ දාගෙන එදා අප්‍රේල් 16 වෙනිදා මේ ක්ලබ් එකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කාල්ටන්ගේ අතුරුදහන් වීම වුණ දවසේ මේ ක්ලබ් එකට කැසී විදියට මේගන් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේගන්ගේ ලොකු දුවව. ඒ කියන්නේ කේලිව. ඔයාලට මතක ඇතිනේ අතුරුදහන් වුණ කාල්ටන් නිතරම වගේ මාලයක් කරේ දාගෙන හිටියා. අන්න ඒ මාලේ මේ වෙද්දි තියෙන්නේ කේලි ළඟ. අපි තවමත් මේ කතාවෙන් බැලුවේ පුංචි කොටසක් විතරයි. ඒත් මේ වෙද්දි ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා. නමුත් ඒ කිසිම ප්‍රශ්නයකට තවමත් අපිට උත්තර නැහැ. ඒත් මේ වෙද්දි අපි හැම කෙනෙක්ටම තේරලා තියෙන්නේ මේ කතාවේ ඉන්න හැම චරිතයක්ම මේ කතාවට කෙලින්ම සම්බන්ධයි. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ එදා අප්‍රේල් 16 වෙනිදා දවල් වුණ සිද්ධියක්. කේලි ඇවිල්ලා කබඩ් එක ඇරලා බලද්දි දකිනවා එයා කැමතිම රතු පාට ගවුම කබඩ් එකේ නැහැ කියලා. නමුත් ඒක නිකම්ම නැති වෙන්න විදියක් නැහැ. කේලිට හොඳින්ම මතකයි ඒ ගවුම තිබුණේ කබඩ් එක ඇතුලේ කියලා. කේලි මුලින්ම හිතන්නේ සමහර විට නංගි ඒ කියන්නේ ලෝරා ගවුම ගන්න නැති කියලා. නමුත් පස්සේ බලද්දි කේලි සහ කේලිගේ හොඳම යහළුවා එයාගේ නම තමයි බී. මේ දෙන්න දකිනවා ඇත්තටම ඒ ගවුමට උනේ මොකක්ද කියලා. කලින් දවසේ රෑ කේලි අහම්බෙන් වගේ
තමන්ගේ කැමරාව ඔන්න එකේ තියෙද්දිම කබඩ් එකේ දාලා තියෙනවා. අන්න ඒකේ දර්ශන පරීක්ෂා කරලා බලද්දී කේලි සහ බී දකිනවා ඇත්තටම කේලිගේ ඒ රතු පාට ගවුම අරගෙන ගිහින් තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කේලිගේ අම්මා. ඒ කියන්නේ මේගන් කියලා. ඉතින් අම්මා හොරෙන් වගේ ඇවිල්ලා තමන්ගේ ඒ ගවුම ගත්තේ ඇයි? අන්න ඒක නිසා කේලිට අම්මා ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. එදා දවසම කේලි සහ බී බලාගෙන ඉඳලා තියෙන්නේ මේගන් යන්නේ කොහෙද කියලා. ඔන්න එදා රෑ කේලි සහ බී දැකලා තියෙන්නේ අදාහ ගන්නවත් බැරි දෙයක්. ඒක තමයි මේ දෙන්නම දැකලා තියෙනවා. කේලිගෙන් හොරකම් කරගත්ත අර රතු පාට ගවුම මේගන් ඇඳගෙන ඒ වගේම සුදු පාට බොරු කොණ්ඩයකුත් දාගෙන අර වයිපර්ස් කියන ක්ලබ් එක පැත්තට යනවා කියලා. නමුත් මීට කලින් අම්මව මේ විදියට කේලි කවදාවත් දැකලා නැහැ. අන්න ඒක නිසා කේලිගේ හිතේ ලොකු කුතුහලයක් ඇති වෙනවා අම්මා මේ යන්නේ කොහෙද කියලා බලන්න. නමුත් මීට කලින් මේ දෙන්නා මේ ක්ලබ් එකට ගිහින් නැහැ. අන්න ඒක නිසා කේලි සහ බී එළියට වෙලා ගේට්ටුව ළඟට වෙලා කල්පනා කරනවා දැන් ඇතුළට යන්නේ කොහොමද කියලා. ඔන්න ඒ වෙලාවෙදිම කාල්ටන් ඇවිල්ලා තියෙනවා. එයාගේ වාහනේ කාල්ටන් දකිනවා තරුණ ගැහැණු ළමයින් දෙන්නේ ක්ලබ් එකට යන්න කැමැත්තෙන් වගේ එළියට වෙලා මග බලන් ඉන්නවා කියලා. අන්න ඒක නිසා කාල්ටන් කේලිටයි බීටයි ආරාධනා කරලා තියෙනවා එන්න නගින්න මං ඔය දෙන්නව ඇතුළට එක්කගෙන යන්නම් කියලා. කේලි සහ බී ඊට පස්සේ කාල්ටන් එක්ක ගිහින් තියෙනවා ක්ලබ් එක ඇතුළට. නමුත් මේ කාල්ටන් කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. කාල්ටන් උත්සාහ කරලා තියෙන්නේ කේලිට මත්ද්‍රව්‍යයක් දීලා එයාව මත් කරලා කොහොම හරි එයාව අල්ලගන්න. කේලිට මේ කිසිම දෙයක් ගැන ගාණක් නැහැ. කේලි මේ වෙලාවේදී බලන්නේ කාල්ටන් කරේ දාගෙන ඉන්න මාළය. කාල්ටන් කේලිගේ විශ්වාසය දිනා ගන්න ඕන නිසා එයාව තව ටිකක් ලං කරගන්න ඕන නිසා කරේ දාගෙන හිටපු මාළය කේලිට දීලා තියෙනවා. ඔන්න දැන් අපිට තේරෙනවා කාල්ටන්ගේ මාළය කේලිගේ ළඟට ආවේ කොහොමද කියලා. කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී බී නම් සැකෙන්මයි කාල්ටන් දිහා බලන්නේ. බීට සැකයක් තියෙනවා කාල්ටන් කේලිට අරගෙන ආපු මේ බීම් එක ගැන. අන්න ඒක නිසා බී නිය ආලේපන ගාපු තමන්ගේ ඇඟිල්ල එහෙම නැත්තම් නියපොත්ත කාල්ටන් කේලිට අරගෙන ආපු බීම් එක ඇතුළට දාලා පරීක්ෂා කරලා බලනවා. ඔන්න මෙතනදී බීගේ නිය ආලේපන වල පාට වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් කාල්ටන් මේ බීම් එකට මොකක් හරි සැර මත්ද්‍රව්‍යයක් දාලා තියෙනවා කියලා බීට තේරුණා. ඒත් එක්කම බී ක්‍රියාත්මක වෙනවා. බී ඉක්මනින්ම කාල්ටන්ට පේන්නේ නැති වෙන්න කාල්ටන් සහ කේලිගේ බීම දෙක මාරු කරනවා. ඔන්න එදා ඒ බීම දෙක මාරු කරලා තියෙන්නේ බී. බීට පස්සේ කේලිව එළියට එක්කගෙන ගිහින් කියන්නේ කාල්ටන් කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. ඒක නිසා අපි දෙන්නා ඉක්මනින්ම මෙතනින් පැනලා යමු කියලා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ දන්නේ නැතිව අර මත්ද්‍රව්‍ය දාපු බීම එක බීලා කාල්ටන් එළියට එනවා. කාල්ටන් මේ වෙද්දි ඉන්නේ හොඳටම මත් වෙලා. කාල්ටන් දකිනවා කේලි සහ බී පැනලා යන්න හදන්නේ කියලා. මේ වෙද්දි කාල්ටන්ගේ කාර් එකේ යතුරක් තියෙන කේලිගේ අතේ. අන්න ඒකත් එක්කම කේලි සහ බී දුවගෙන ගිහින් තියෙන්නේ මේ ක්ලබ් එක පිටිපස්සේ තියෙන පාළු වනාන්තරයේ පැත්තට. ඒ දෙන්නගේ පිටිපස්සෙන් කාල්ටන් දුවගෙන ගිහින් තියෙනවා ඒ කැලේ පැත්තට. ඔන්න මේ සිද්ධියත් එක්ක අපිට තේරෙනවා කාල්ටන්ගේ අතුරුදහන් වීමට කෙලින්ම කේලි සහ බීගේ සම්බන්ධයක් තියෙනවා. නමුත් මෙතනින් පස්සේ කාල්ටන්ට උනේ මොකක්ද කියලා හරියටම පෙන්වන්නේ නැහැ. හරි ඔන්න දැන් අපි ආපහු එනවා මේ කතාවේ වර්තමානයට. මේගන් එනවා ලොරෙන්ව හම්බ වෙන්න. මොකද මේගන්ගේ අඳුරු අතීත කතාව ලොරෙන් දන්නවා. ඒ කාලේදී ලොරෙන් මේගන්ට උදව් කරලා තියෙනවානේ. අන්න ඒක නිසා මේගන්ට උදව් ඉල්ලන්න වෙන කෙනෙක් නැහැ. කොහොම නමුත් ලොරෙනුත් මේ වෙලාවේදී මේගන්ට කියන්නේ ඔයා කොහොම හරි හැරීව. ඒ කියන්නේ අර ලොයව හොයාගන්න එයාගෙන් අනිවාර්යෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මයික්ව. ඉතින් මේ ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ්ගේ නම තමයි බෙන්. බෙන් මේ වෙලාවේදී මයික්ගෙන් අහන්නේ අතුරුදහන් වුණ කාල්ටන් ගැන මොකක් හරි හොඩුවක් හොයාගත්තද කියලා. ඉතින් ඇත්තටම මේ වෙද්දී මයික් කාල්ටන් ගැන විතරක් නෙවෙයි ස්ටුවර්ට් ගැනත් විස්තර හොයනවා. මොකද මේ අතුරුදහන් වීම දෙක අතර මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා මයික්ගේ හිතේ සැකයක් තියෙනවා. මේ අතුරුදහන් වීම දෙකම වෙලා තියෙන්නේ සමාජ ශාලාව ළඟ. නමුත් ඒකේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලන්න ඒකේ ප්‍රධාන ආරක්ෂකයා අවසර දුන්නේ නැහැ. ඒත් දැන් මයික්ගේ හිතේ ලොකු කුතුහලයක් තියෙනවා. අන්න ඒක නිසා මයික් ඒ ක්ලබ් එකට ඇවිල්ලා CCTV කැමරා දර්ශන තියෙන හાર્ඩ් එක ගලවලා අරගෙන යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ රේ මොකක් හරි හේතුවක් නිසා අර පාළු කැලේට ගිහින් ෆොටෝස් අරගෙන තිබුණා. අන්න එතනදී රේ දැක්කා ගලක ලේ තැවිරලා තියෙනවා කියලා. ඒකෙත් ෆොටෝස් කිහිපයක් රේ ගත්තනේ. අන්න ඒක නිසා රේ ඒ හැම ෆොටෝ එකක්ම ඒ කියන්නේ හැම සාක්ෂියක්ම හොර රහසේ අරගෙන ඇවිල්ලා පොලිස් වාහනයක් ඇතුලෙන් දානවා. ඒ කියන්නේ රේත් මේ අතුරුදහන් වීම ගැන උනන්දුයි. එයාත් මොකක් හරි හොඩුවක් හොයාගන්න උත්සාහ කරනවා. නමුත් මේ සිද්ධිය නිසා තමන්ගේ පැත්තට සැකයක් ඇති වෙනවට රේ කැමති නැහැ. ඒක නිසා තමයි රේ නිර්නාමිකව මේ සාක්ෂි ටික පොලිසියට ලැබෙන්න සලස්වන්නේ. කොහොම නමුත් රේ ඊට පස්සේ එනවා එයාගේ බෝඩිමට. ඉතින් මේ වෙලාවේදී රේව හම්බ වෙන්න සිමෝනා කියලා ගැහණු කෙනෙක් එනවා. සිමෝනාට මේ වෙදි දරුවෙක් ලැබෙන්න ඉන්නේ. ඒ වගේම සිමෝනා මීට කාලයකට කලින් වැඩ කරලා තියෙන යුද හමුදාවේ. සිමෝනා සහ රේ කියන්නේ ගොඩක් හොඳ යහළුවන්. කොහොම නමුත් සිමෝනා රේව හම්බ වෙන්න ඇවිල්ලා විස්තර අහන්නේ සිමෝනාගේ හස්බන්ඩ් ගැන. සිමෝනාගේ හස්බන්ඩ් ගැනම තමයි ගැරි. එදා කානිවල් එකෙන් පස්සේ ගැරිත් අතුරුදහන් දවස් ගාණක් පුරාවටම සිමෝනා උත්සාහ කරලා තියෙනවා ගැරිව හොයාගන්න. නමුත් ගැරි ගැන කිසිම දෙයක් සිමෝනාට හොයාගන්න බැරි වෙලා. අන්න ඒක නිසා තමයි සිමෝනා එන්නේ රේගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන. ඔන්න මේ වෙලාවේදී රේට එක දෙයක් මතක් වෙනවා. එදා කානිවල් එක තිබුණ දවසේ රෑ රේත් ඉඳලා තියෙනවා අර ක්ලබ් එකේ. අන්නේ ක්ලබ් එකේ රේත් එක්කම ගැරි ඉඳලා තියෙනවා. නමුත් ඒ වෙලාවේදී මොකක් හරි හේතුවක් නිසා රේ සහ ගැරි අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ දෙන රණ්ඩු වෙලා තියෙනවා. නමුත් රේ
ඒක ගැන සීමෝනාට කියන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ගැරිගේ අතුරුදහන් වීමට රේගේ සම්බන්ධයක් ඇති කියලා සීමෝනාගේ හිතේ සැකයක් ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මේගන්ව. මේගන් එනවා අර හැරි කියන ලෝයව හම්බ වෙන්න. මේ හැරිත් මේගන්ගේ අඳුරු අතීත කතාව දාන්නවා. ඒ කාලේදී හැරි මේගන්ට ගොඩක් උදව් කරලා තියෙනවා. අන්න එක නිසා හැරි කියන්නේ හරියට මේගන්ට තමන්ගේම පවුලේ කෙනෙක් වගේ. ඒත් මේගන් තමන්ගේ අඳුරු අතීතයෙන් පැනලා ගියාට පස්සේ එහෙම නැත්නම් අවුරුදු 17කට පස්සේ තමයි එන්නේ හැරිව හම්බ වෙන්න. ඉතින් මේගන් මේ විදිහට හදිසියෙම එන්න මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියලා හැරිට තේරෙනවා. ඒක නිසා හැරි මේගන්ගෙන් අහන්නේ මොකක්ද ප්‍රශ්නය කියලා. මේගන් ඊට පස්සේ කතාව කියනවා. මීට අවුරුදු 17කට කලින් මේගන් තමන්ගේ අඳුරු අතීතයෙන් පැනලා යන්න හදද්දි අන්න ඒ වෙලාවේදී ස්ටුවර්ට් ඇවිල්ලා තියෙනවා මේගන්ගේ පිටිපස්සෙන්. අන්න එදා මොකක් හරි සිද්ධියක් වෙලා ස්ටුවර්ට් මිය ගිහින් තියෙනවා. ස්ටුවර්ට්ගේ මල සිරුර මේගන් දැකලා තියෙනවා. නමුත් ලොරෙන් ඇවිල්ලා කිව්වානේ ස්ටුවර්ට් ආපහු ඇවිල්ලා ස්ටුවර්ට් මේගන් ගැන එහෙම නැත්නම් කැසී ගැන විස්තර හොයනවා කියලා. අන්න ඒක නිසා මේගන්ගේ හිතේ සැකයක් තියෙනවා. ස්ටුවර්ට් එහෙනම් එදා මිය ගිහින් නැති වෙති. එයා තවමත් ජීවිතුන් අතර ඇති. එයා තමන්ව හොයනවා ඇති කියලා. මේගන් ස්ටුවර්ට්ගේ ගෙදරටත් ගියා. අන්න එතනදී මේගන්ට සැකයක් ආවා ස්ටුවර්ට් සමහර විට ඒ ගෙදර හැංගිලා ඇති කියලා. මොකද ඒ ගෙදර බේස්මන්ට් එකක් තියෙනවා. නමුත් ඒ වෙලාවේදී මේගන්ට බැරි වුණා බේස්මන්ට් එක පරීක්ෂා කරලා බලන්න. අන්න ඒක නිසා ස්ටුවර්ට් තවමත් ජීවිතුන් අතර ඉන්නවද? එයා හැංගිලා ඉන්නේ ගෙදරද? ඇත්තටම මීට අවුරුදු 17කට කලින් උනේ මොකක්ද? අන්න ඒ දේවල් ගැන දැනගන්න මේගන්ට හැරිගෙන් උදව්වක් ඕනේ. මේගන් මේ හැම දෙයක්ම හැරිට කියනවා. හැරිට තේරෙනවා මේගන් ඉන්නේ මොන වගේ තත්වයකද කියලා. අන්න ඒක නිසා හැරි මේගන්ට උදව් කරනවා. හැරිට අදහසක් තියෙනවා. ඒක මේ දෙන්නම එකතු වෙලා ක්‍රියාත්මක කරනවා. හැරි යනවා ස්ටුවර්ට්ගේ ගෙදරට. මේ ගෙදර ඉන්නේ ස්ටුවර්ට්ගේ බිරිඳ. ඒ කියන්නේ සාරා. හැරි ඊට පස්සේ බොරු කතාවක් දාලා සාරාව කතාවට අල්ල ගන්නවා. හැරි කියන්නේ මීට අවුරුදු 11කට කලින් මේ ගෙදර පිටිපස්සේ අනවසර ඉදිකිරීමක් කරලා තියෙනවා කියලා අපිට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔබතුමියට පුළුවන්ද මට මේ ගෙදර පිටිපස්සේ පෙන්නන්න කියලා. ඉතින් මේ බොරුවට සාරා අහුවෙනවා. මොකද සාරා මේ ගෙදර විකුණන්න දාලා තියෙන්නේ. මේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් මේක විකුණ ගන්නවත් ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා සාරා හැරි කියන කතාව විශ්වාස කරලා මේ ගෙදර පිටිපස්සේ පෙන්නන්න හැරිව එක් කරගෙන යනවා. මෙන්න මේ වෙලාවේදී හැරිගේ සැලසුමට අනුව මේගන් ක්‍රියාත්මක වෙනවා. මේගන් හොර රහසේ ගිහින් ස්ටුවර්ට්ගේ ගෙදර බේස්මන්ට් එක පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේ බේස්මන්ට් එකේ දොරක් තියෙනවා. මේ දොරෙන් එහා පැත්තේ තියෙන්නේ බංකරයක් වගේ කියලා මේගන්ට තේරෙනවා. නමුත් මේ දොර අගුළු දාලා තියෙන්නේ. අන්න ඒක නිසා මේගන්ගේ හිතේ සැකයක් ඇති වෙනවා. සමහර විට මේ බංකරේ හැංගිලා ස්ටුවර්ට් ජීවත් වෙනවා ඇති කියලා. කොහොම නමුත් මේගන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ටික විතරයි. මොකද සාරා හැරි එක්ක ආපහු මේ පැත්තට එනවා. අන්න ඒක නිසා සාරා දකින්න කලින් මේගන් ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර රාත්‍රියේ සමාජ ශාලාවේ ප්‍රධාන ආරක්ෂකයව. ඒ කියන්නේ රූඩිව. රූඩි දැන් තමයි මෙතනට එන්නේ. ආවට පස්සේ රූඩි දැනගන්නවා CCTV කැමරා දර්ශන ඔක්කොම ටික මයික් අරගෙන ගිහින් කියලා. අන්න ඒක නිසා රූඩිට තරහත් යනවා. රූඩිට පස්සේ මයික්ට කෝල් එකක් දාලා කියන්නේ අපි මේ ක්ලබ් එකේ නටන ගැහැණු ළමයෙක් ඉන්නවා. එයාගේ නම ටාන්යා. ටාන්යා ඔය අතුරුදහන් වුණ කාල්ටන් කියන තරුණ පිරිමි ළමයා ගැන මොකක් හරි දෙයක් දන්නවා. ගිහින් එයාව හම්බ වෙන්න. ඒ වගේම ඔය CCTV කැමරා දර්ශන ටික ආපහු ඉක්මනින්ම මට ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඒ ටාන්යා කියන ගැහැණු ළමයා ළඟ මොකක් හරි හොඳ හෝඩුවක් තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා මයික් තමන්ගේ බොස්ට ඒ කියන්නේ බෙන්ට කියලා අවසර ඉල්ලගෙන පිටත් වෙලා එනවා ටාන්යාව මුණ ගැහෙන්න. ඉතින් මේ වෙලාවේදී තමයි මයික් දැනගන්නේ මේ රාත්‍රී සමාජ ශාලාවේ අයිතිකාරයා කවුද කියලා. එයා වෙන කවුරුවත් නෙවෙයි ලොරෙන්. මේ ටාන්යා කියන ගැහැණු ළමයාත් නර්තන ශිල්පිනියක් විදියට මේ ක්ලබ් එකේ වැඩ කරන්නේ ලොරෙන්ගේ යටතේ. අන්න ඒක නිසා ලොරෙනුත් මෙතන ඉන්නවා. ඉතින් ඔන්න කාලයකට පස්සේ තමයි මයික් සහ ලොරෙන් මුණ ගැහෙන්නේ. මේ දෙන්න අතර කාලයකට කලින් සම්බන්ධයකුත් තිබිලා තියෙනවා. කොහොම නමුත් මයික් ටාන්යාගෙන් ප්‍රශ්න කරන්නේ ඔයාට කාල්ටන් ගැන කියන්න තියෙන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ටාන්යා කතාව කියනවා. කානිවල් එකට කලින් දවසේ ඒ කියන්නේ අප්‍රේල් 15 වෙනිදා ඔය කාල්ටන් කියන පිරිමි ළමයා ඇවිල්ලා තියෙනවා මේ ක්ලබ් එකට. ටාන්යාත් ඒ දවසේ නර්තන ශිල්පිනියක් විදියට මේ ක්ලබ් එකේ ඉඳලා තියෙනවා. නමුත් එදා කාල්ටන් ටාන්යාව දැක්කට පස්සේ අමතර ගාණක් දීලා ටාන්යාව එක් කරගෙන ගිහින් තියෙනවා බීච් එක පැත්තට. පෞද්ගලිකව ඒ නර්තන ශිල්පිනියගේ නර්තනයක් බලන්න ඕනේ නම් අමතර ගාණක් දීලා එයාව එක් කරගෙන යන්න පුළුවන්. අන්න එහෙම කියලා හිතලා තමයි ටාන්යාත් ගිහින් තියෙන්නේ කාල්ටන් එක්ක. නමුත් කාල්ටන් කියන්නේ ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි. කාල්ටන් එකපාරටම ටාන්යාව අල්ලගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වෙලාවේදී ටාන්යාගේ ඇඟිලි දෙකක් පවා කැඩලා තියෙනවා. කොහොම නමුත් බොහොම අමාරුවෙන් මේ වෙලාවේදී ටාන්යා පැනලා යන්න සමත් වෙලා තියෙනවා. ටාන්යාගේ ඇඟිලි දෙකක් කැඩුණ නිසා තමයි පහවෙනිදා ඒ කියන්නේ කානිවල් එක දවසේ ක්ලබ් එකට එන්න බැරි වෙලා තියෙන්නේ. ටාන්යා මේ හැම දෙයක්ම මයික්ට කියනවා. මේ කාරණාත් එක්ක මයික්ට තේරෙනවා කාල්ටන් කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. සමහර විට කාල්ටන්ගේ අතුරුදහන් වීමට එයාගේ මේ ගතිගුණ හේතුවක් වුණා වෙන්න පුළුවන්. ඉතින් මයික් මේ දැනගත්ත හෝඩුවව ගැන එයාගේ බොස්ට ඒ කියන්නේ බෙන්ටත් කතා කරලා කියනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ටාන්යා එනවා. එයා නැවතිලා ඉන්න තැනට. නමුත් මේ වෙලාවේදී තරුණ ගැහැණු ළමයෙක් සහ පිරිමි කෙනෙක් එනවා ටාන්යාව හම්බ වෙන්න. මේ දින එකපාරටම ඇවිල්ලා ටාන්යාට පහර දීලා එයා වල්ල ගන්නවා. මේ ගැහැණු කෙනයි පිරිමි කෙනයි කවුද කියලා තවමත් අපිට හිතා ගන්න බෑ. කොහොම නමුත් මේ දෙන්නා ටාන්යාව අල්ලගෙන එයාට වදදිදී ප්‍රශ්න කරන්නේ කාල්ටන් ගැන. ඒත් කාල්ටන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ටාන්යා දන්නවා. උනාට කාල්ටන්ගේ අතුරුදහන් වීම ගැන කිසිම දෙයක් ටාන්යා දන්නේ නැහැ. ටාන්යා
ඒක නිසා මේ දෙන්නට කියන්නේ මට හානියක් කරන්න එපා කියලා. නමුත් ඒකට මේ ගැහණු කෙනයි පිරිමි කෙනයි අහුම්කම් දෙන්නේ නැහැ. මේ දෙන්නා ටාන්‍යව මරලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ කේලි සහ එයාගේ යහළුවව. ඒ කියන්නේ බීව. දවස් කිහිපයකට කලින් එදා කානිවල් එක දවසේ රෑ කාල්ටන් අතුරුදහන් කියලා නිවුස් වලින් කේලි සහ බී දැකලා තියෙනවා. එදා ඇත්තටම කාල්ටන් එක්ක මේ දෙන්නා ලොකු ප්‍රශ්නයක් දාගත්තා. අන්න ඒක නිසා මේ දෙන්නම ඉන්නේ සෑහෙන්න බය වෙලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේගන්ගේ හස්බන්ඩ්ව. ඒ කියන්නේ ඩේව්. ඩේව් වද අම්මව බලන්න ඇවිල්ලා. අම්මා ගොඩක් ආසයි ෆුට්බෝල් මැච් බලන්න. අන්න ඒක නිසා ඩේව් අම්මත් එක්ක මැච් එකක් බලන ගමන් ඉන්නේ. නමුත් මේ වෙලාවේදී එදා කානිවල් එක දවසේ රෑ ඉඳන් අතුරුදහන් වුණ කාල්ටන් ගැන නිවුස් එකක් යනවා. ඩේව් දකිනවා. කාල්ටන්ගේ කාර් එකත් මෙතන නිවුස් වලින් පෙන්නනවා. ඔන්න ඒ කාර් එක දැක්කට පස්සේ ඩේව් සෑහෙන්න බය වෙනවා. අපිට මේ කතාවේ මේ වෙනකන් ඩේව් ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. නමුත් මේ අතුරුදහන් වුණ කාල්ටන්ගේ කාර් එක දැක්කට පස්සේ ඩේව් බය වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකට කොහෙන් හරි ඩේව්ගේ සම්බන්ධයක් තියෙනවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මයික් සහ එලීනව. හරියටම මීට අවුරුදු 17කට කලින් අප්‍රේල් 16 වෙනිදා ස්ටුවර්ට් අතුරුදහන් වුණා. එයා ගැන කිසිම හෝඩුවක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඔන්න මේ අවුරුද්දෙත් ඒ විදියටම ඒ ප්‍රදේශයෙම කාල්ටන් අතුරුදහන් වෙලා තියෙනවා. කාල්ටන් විතරක් නෙවෙයි ඔයාලට මතක ඇති අර සිමෝනා කියන ගැහණු කෙනාගේ හස්බන්ඩ්. ඒ කියන්නේ ගැරිත් මේ වෙද්දී අතුරුදහන්. අන්න ඒක ගැනත් මේ වෙද්දී පොලිසියට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් මයික් සහ එලීනට ලොකු සැකයක් ඇති වෙනවා. මේ සිද්ධීන් තුන අතර මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. අන්න ඒක නිසා මයික් සහ එලීනා පහුගිය අවුරුදු වලත් අප්‍රේල් මාසයේ මෙන්න මේ කාලේ පිරිමි අය අතුරුදහන් වෙලා තියෙනවද කියලා පරණ වාර්තා පරීක්ෂා කරලා බලනවා. ඔන්න මයික්ටයි එලීනටයි ආපු සැකේ හරියටම හරි. අවුරුදු ගානකින් ඉඳන් හරියටම අප්‍රේල් මාසයේ මැද සතියේ සමහර අවුරුදු වල අප්‍රේල් 16, සමහර අවුරුදු වල අප්‍රේල් 18, සමහර අවුරුදු වල අප්‍රේල් 21 මෙන්න මේ වගේ දවස්වල අවුරුද්දට එක බැගින් පිරිමි අය අතුරුදහන් වෙලා තියෙනවා. ඒ කිසිම කෙනෙක් ගැන ආපහු හෝඩුවක් හම්බ වෙලා නැහැ කියලා මයික් සහ එලීනා දකිනවා. මෙන්න මේකත් එක්ක මයික්ගේ හිතේ ලොකු සැකයක් ඇති වෙනවා. සමහර විට මේ අය ජීවිතුන් අතර නැතිව ඇති. මේක එහෙනම් අභිරහස් ඝාතන දාමයක්. ඒ කියන්නේ මේ සිද්ධිය පිටිපස්සේ දාම ඝාතකයෙක් ඉන්නවා. ඒත් මේක මයික්ට ආපු සැකයක් විතරයි. මොකද මේ අතුරුදහන් වුණ පිරිමි අයගේ මල සිරුරක්වත් තවම හොයාගෙන නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ රේව. සිමෝනා කිව්වනේ එයාගේ හස්බන්ඩ් ඒ කියන්නේ ගැරි අතුරුදහන් කියලා. අන්න ඒක නිසා රේ ගැරිට කෝල් එකක් අරගෙන බලනවා. ඔන්න ගැරි නැවතිලා ඉන්න කාමරේ තිබිලා ගැරිගේ ෆෝන් එකයි බෑග් එකයි රේ හොයාගන්නවා. මේක දැක්කට පස්සේ රේගේ හිතේ ඇති වෙන්නේ සැකයක්ද බයක්ද කියලා හරියටම අපිට හිතා ගන්න බෑ. කොහොම නමුත් රේ මේක ගැන කාටවත් කියන්න යන්නේ නැහැ. ගැරිගේ ෆෝන් එකයි එයාගේ බෑග් එකයි අරගෙන ගිහින් දුර පළාතක තියෙන කුණු බක්කයක් ඇතුළට දානවා. ඒ කියන්නේ රේ මේ දේවල් වෙන කාටවත් හම්බ වෙනවට කැමති නැහැ. රේත් අනිවාර්යෙන් මොකක් හරි දෙයක් හංගනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මයික් සහ එලීනව. ඔයාලට මතක ඇති රේ නිර්නාමිකව අර සාක්ෂි ටික ඒ කියන්නේ ෆොටෝස් ටික පොලිස් වාහනයක් ඇතුලෙන් දැම්මා. ඒක මේ වෙදි මයික්ටයි එලීනටයි හම්බ වෙලා. මෙතන තියෙන්නේ අර ක්ලබ් එක පිටිපස්සේ ඒ කියන්නේ ඒ පාළු වනාන්තරයේදී රේ ගත්ත ෆොටෝස් ටික. ඒ පාළු වනාන්තරයේ තියෙනවානේ පරණ ගොඩනැගිල්ලක නටමුන් වගේක්. අන්නේ නටමුන් ළඟ තිබුණ ගලක ලේ තැවරලා තියෙනවා. රේ දැක්කා. ඒකෙත් රේ ෆොටෝස් කිහිපයක් ගත්තා. අන්නේ ෆොටෝස් ටික මයික් සහ එලීනා දකින්නවා. මේක දැක්කට පස්සේ මයික්ටයි එලීනටයි හිතා ගන්න බෑ මේ ෆොටෝස් පොලිසියට ලැබෙන සැලැස්ුවේ කවුද? ඒ කෙනා මේ වගේ දෙයක් කළේ ඇයි සහ ඇත්තටම මෙතන ලේ තියෙන්නේ ඇයි කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ස්ටුවර්ට්ගේ බිරිඳව. ඒ කියන්නේ සාරා ගෙදර පිරිසුදු කරද්දී එනවා මේ ගෙදර බේස්මන්ට් එකට. මේගන් මෙතනට ඇවිල්ලා ගියානේ. නමුත් යන අතරතුරේදී මේගන් කලබලෙන් හිටපු නිසා එයාගේ අත වැදිලා මෙතන තිබුණ බෑග් එකක් වැටලා තියෙනවා. ඒක මේගන් දැක්කේ නැති වුණාට මෙතනට ආවට පස්සේ සාරා මේ බෑග් එක දකින්නවා. සාරා පරීක්ෂා කරලා බලනවා මේ බෑග් එකත් එක්ක තියෙන්නේ මොනවද කියලා. ඔන්න මේ බෑග් එකත් එක්ක තිබුණ අත්පත්‍රිකා වගේක් සාරාට හම්බ වෙනවා. මේ අත්පත්‍රිකාවල තියෙනවා අවුරුදු ගානකට කලින් මේගන්ගේ ගත්ත ඡායාරූපයක්. ඒ කියන්නේ මේගන් කැසී විදිහට ජීවත් වුණ කාලෙදි ගත්ත ඡායාරූපයක්. ඇත්තටම මේගන් එහෙම නැත්තම් කැසී අවුරුදු 17කට කලින් අර ක්ලබ් එකේ නර්තන ශිල්පිනියක් විදිහට වැඩ කරලා තියෙනවා. අන්න ඒ කාලෙදි ගත්ත ඡායාරූපයක් තමයි මේ අත්පත්‍රිකාවල තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ සුපිරිම දාමඝාතක කතාමාලාවේ අපි අරගෙන එන පළවෙනි කොටසේ අවසානයේ පෙන්නන්නේ ඇඟ හිවිරලා යන දෙයක්. ඒක වෙලා තියෙන්නේ දවස් කිහිපයකට කලින්. ඔයාලට මතක ඇතිනේ අතුරුදහන් වුණ කාල්ටන්ගේ වාහනේ දැක්කට පස්සේ ඩේව් සෑහෙන කලබල වුණා. ඔන්න ඒකට හේතුව මෙතනදී අපිට පෙන්නනවා. මීට දවස් කිහිපයකට කලින් අතුරුදහන් වුණ කාල්ටන්ගේ ඒ වාහනේ වනාන්තරයේ තියෙන විලකට තල්ලු කරලා ඒක හංගලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඩේව්. ඉතින් ඩේව් එහෙම දෙයක් කළේ ඇයි? මේ කතාවට ඩේව්ගේ තියෙන සම්බන්ධය මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්න විතරක් නෙවෙයි උත්තර ගැන හිතා ගන්නවත් බැරි තවත් ප්‍රශ්න ගොඩක් එක්කම තමයි මේ ස්ටේ ක්ලෝස් කියන සුපිරිම දාමඝාතක කතාමාලාවේ අපි අරගෙන එන පළවෙනි පාර්ට් එක ඉවර වෙන්නේ. ඉතින් කාලයකට පස්සේ Cinemax Prime හරහා අපි පටන් ගත්ත මේ TV series එක කොහොමද? අන්න ඒක ගැන වගේම මේකේ කතාව සම්පූර්ණ කරන ඊළඟ කොටස් දෙකක් බලන්න කැමතිද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඔන්න හැම කෙනෙක්ටම ආදරෙන් මතක් කරනවා. හරිනේ. එහෙනම් කුතුහලය බීතිය පිරුණ දෙවෙනි පාර්ට් එකෙන් ඉක්මනින්ම මුණ ගැහෙමු. හැමදාමත් කියන වගේ Cinemaxes අනිවාර්යෙන් we will meet again.